මේ වීඩියෝ එක කරන්න නම් මේ දවස්වල ගොඩක් ටෙක්නිකල් ඉන්ටර්වියුස් තියෙනවා. කට්ටිය ඩෙවලොපර් ජොබ්ස් වලට ඇප්ලයි කරනවා, ඉන්ටර්න් වලට ඇප්ලයි කරනවා. ඉතින් හැම එකේම ගොඩක් කොමන් දෙයක් තමයි ටෙක්නිකල් කరెක්ෂන් එකක් දෙනවා given time අපි ඒක විසඳන්න ඕන කියලා. ඉතින් මේක මේ කියන්නේ කොයිතරම් ප්‍රැක්ටිස් එකට ගියත් අන්තිම මොහොතේ කරන එක ටිකක් අමාරුයි මේ තේරුම් ගන්න මොකක්ද මේ ප්‍රශ්නය කියලා. ඉතින් මේක හින්දා ගොඩක් ඩෙවලපර්ස්ලා ඩෙවලපර් රිලේටඩ් ජොබ්ස් කරන අය කරන්නේ ලීඩ් කෝඩ් කියලා තියෙන ප්ලැට්ෆෝම් එකක්. ඉතින් ඒකේ ප්‍රශ්න විසඳ තමන්ට එන ප්‍රශ්න හුරු කරගන්න. මේ ප්‍රශ්නයක් આવුත් මේ වගේ හැන්ඩල් කරනවා, මේ වගේ ප්‍රශ්නයක් આવුත් මෙහෙම හැන්ඩල් කරනවා. ඒක ගොඩක් වෙලාවට ඉන්ටර්වියුස් වලට වාගේ ඒ අදාළ දෙන ආන්සර් එක 100% හරි ගියට ඔහු කියන්නේ ඒක වැරදුනා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එයා අර තර්ක කරපු ක්‍රමේ ඔයා ඒක එක්ස්ප්ලেইন කරපු ක්‍රමේ හරිනම් කෝඩ් එකේ වැරදි තිබ්බට ඉෂුව එකක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් අර ඒ විදිහට මොලය හදාගන්න නම් ඉතින් අතරම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ලීඩ් කෝඩ් එකේ තියෙන ප්‍රශ්න කරන්න වෙනවා. ලීඩ් කෝඩ් එකේ තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ලොකු ගාණක් ඉතින් කරලා එහෙම ඔක්කොම කරන්න අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ කොමන් මුලින්ම පටන් ගන්නවා. කොමන් ටික තමයි කරන්නේ. සාමාන්‍යයෙන් එන්නේ ස්ට්‍රිං ඊට පස්සේ අපෝ ඩේටා ස්ට්‍රක්චර්ස් හැෂ් මැප්ස් ඔයගේ ලිස්ට් එක විදිහට තමයි එන්නේ. මේ කියන්නේ ඕකේ අපි කැටගරි එක වෙන් කරනවා. එතකොට ඊසි ලෙවල් එකේ ඉඳන් ඉන්ටර්මීඩියට් හાર્ඩ් ලෙවල් එක. ඉතින් අද ගෙනාවේ 2 sum කියන ගොඩක් ජනප්‍රිය ක්වෙක්ෂන් එක. ඉතින් අතර මේක මම දකින විදිහට මේක ගොඩක් අයට ප්‍රශ්නයක් මේක හදන්න බැරි කම නෑ, මේක තේරුම් ගන්න බැරි කම. ඉතින් මේ 2 sum එකේදී වෙන්නේ අපිට දෙනවා ඇරේ එකක්. ඉතින් ඒ ඇරේ එකේ අපි බලන්න ඕන මේ දෙන ටාගට් කියලා දෙන වැලියු එක හදාගන්න නම් මේ දුන්න ඇරේ එකෙන් මොන වැලියුස් දෙකද එකතු කරන්න ඕන සහ ඒ වැලියුස් දෙකේ ඉන්ඩෙක්සස් දෙක රිටන් කරන්න ඕන. ඒක ඒගොල්ලෝ ඉල්ලලා තියෙන රිටන් ටයිප් එක ඉන්ට් ඇරේ එකක් විදියට රිටන් කරන්න ඕනේ. ඉතින් මේකේ ප්‍රශ්නයක් කටින් කිව්වොත් පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ් තේරෙන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා මුල්ම වතාවට මේ වගේ එකට ෆේස් කරා. ඉතින් මේ වගේ වෙලාවට අතර රියල් ලයිෆ් ඉන්සිඩන්ට් එක මතක් කරගන්න එක තමයි හොඳම දේ. ඉතින් මට මේ වෙලාවේ මතක් වෙන්නේ අතන නිකන් හිතන්නකෝ ෆුඩ් සිටි එකට ගිහිල්ලා වගේ අතේ රුපියල් 100යි තියෙන. ෆුඩ් සිටියට ගිහිල්ලා තව ටොෆී දෙකක් විතරක් ගන්න ඔයාට යාළුවට. ඉතින් මේ වගේ දෙයක් හිතුවොත් මේ ටොෆිස් ගොඩක් තියෙන එක ගානේ වර්ග ගොඩක් තියෙනවා. වාට වර්ග දෙකකින් තමයි ගන්න ඕන. වාට යාළුවටයි කොහොමද කරන්නේ? ආගේ අතේ රුපියල් 100 ඉතුරු වෙන්නත් බෑ. ඉතින් අපි එතකොට කරන්නේ මුලින්ම මම කැමති චොක්ලට් එක මම ගන්නවා මුලින්ම. ඊට පස්සේ යාළුවට ගන්නවා අර 100න් ඉතුරු ටික දාලා උට ගන්න. ඕකනේ සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් මේකම තමයි මෙතනත් වෙන්නේ. ඉතින් අපි කරන්නේ මුලින්ම ටාගට් වැලියු එක කියන අපි ගාව අතේ තියෙන වැලියු එක අරගෙන ඉවරලා බලලා අපිට ගන්න පුළුවන් චොක්ලට් එක අරගෙන ඊගාට ඉතුරු ටික අනිත් මනුස්සර ගේ චොක්ලට් එක ගන්න අපි දෙනවා. ඉතින් පෙන්වන්නම් කෝඩ් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මම නම් මේ වගේ මේ VS Code එක යූස් කරනවා මේක එක්සිකියුට් කරනකොට ලීඩ් කෝඩ් එක එඩිටර් එක යූස් කරන්නේ නැහැ. මොකද මේක ගොඩක් වෙලාවට යූස් කරන්න බෑ. එතකොට ඉල්ලනවා මොනවද ප්‍රීමියම් යූසර්ස් අප්ග්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඒක මොකුත් ඕනේ නැති නම් VS Code එකම ගාලා ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මෙතන මම කරලා තින්නේ පේන ඇති මැප් එකක් අරන් තියෙනවා, for loop එකක් අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන එකක් ත්‍රෝ කරලා තියෙනවා. ඇත්තට මේ දැන් මේ විදිහට නම් මෙන්න මේක දීලා කියනවා මෙන්න මේ ඔය මෙතන සයිනේජ් එක 2 sum එකේ මේක දීලා කියනවා මේක හිස්තැන සම්පූර්ණ කරන්න ආගේ මේ කෝඩ් එක ලියන්න කියලා. ඉතින් අපි මම මේක ලියලා මේකම පේස්ට් කරනවා අතන. ඔතන වෙන්නේ. ඉතින් අතන මේ වගේ ගැටලුවක තියලා තින්න අර මම කලින් කිව්වා වගේම මුලින්ම මම මට ගන්නවා ඊට පස්සේ මගේ යාළුවට ගන්නවා. ඉතින් මෙතනත් මේ වරණ 46 වෙනි ලයින් එකේ කරලා තියෙන්නේ. මේ ටාගට් වල කියන අපේ අතේ තියෙන රුපියල් 100 මේ ARR මේ ඇරේ එකේ ඉන්ඩෙක්ස් එක මොකද මෙතන මේ අපි ෆෝලිප් එක දාලා තියෙනවා. මෙතන දෙන්නේ සරලවම ටාගට් එක අරගෙන ටාගට් එකෙන් අඩු කරනවා ඉන්ඩෙක්ස් එකේ
ඒ රිපීටිං වැලියස් ඉති ඕක අත්‍රම් වෙල් තින්න රුපැල්සීය රුපැල්සී අරගෙන බලන්න මොනවාගේ චොක්ලට්ද මට ඇවැලබල් ගන්නාගේ දෙයක් තම ොදර වැල්සි ඉදි මෙතර මුලින්ම නිශලයිස් කරගත්ත අපි මැප් එක මැප් කියන යස් කරන හේතු තමයි මැප් එකක් ගොඩක් සිගනිිෆිකන්ට අනි අර ලේස් ලේස් අනිත්‍යයට වැඩ මොකද අපිට පුල කී එකක් කී වැලිය පෑස් තියන්නේ අපි කිය එකක් දීලා වැලිුවක් ගතයි ගැන කී එක සහ ඒකට අදාළ වැලිය එක සයින්ඩ වැලිය එකක් තියෙනවා ඉතින් ඒක අපිට ගන්න පුළුවන් ඒක දන්නත පොඩක් බලාගන්න පොඩ වැදගත්තේ ඉතින් ඔය හින්දා තමයි අපි මේ මෙන්න මේ කියන මැප් එකක් දැනට යූස් කරලා තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ ෆෝ ලූප් එකක් අරගෙන අපි කරලා තියෙන වැඩේ ඒක මුළු ඇරේ ලෙන්ත් එකටම ලූප් කරලා තියෙනවා. ඉතින් මම මේ කම්ප්ලිමන්ට් කියලා වැලියු එක කරන් තියෙන අනා අපිට දීපු වැලියු එකෙන් අර පළවෙනි වැලියු එක අඩු ඇරේ එකේ පළවෙනි වැලියු එක අඩු කරනවා. එතකොට එනවනේ ගාන. ඒකට අපි කියන කම්ප්ලිමන්ට් එක කියලා. අපි බලනවා ඔය අපේ මැප් එකෙත් ඒක තිය මොකද මැප් එකේ ඇත්තටම ස්ටෝර් කරගන්නේ ඔය මේකින් අඩු කරපු වැලියුස් ටික ඇත්තටම මෙන්න මේ පේන ඇති 51 ලයින් එකේදී අපි ගොඩක් අපි ඔක්කොම වගේ මෙතනින් අඩු කර කර මේ ඒ කියන්නේ අඩු අඩු කර කර අපි එතනට මෙතනින් චෙක් කරාට අපි ඔය මේ උඩ තියෙන මැප් එක ස්ටෝර් කරන්නේ අර අතන තියෙන මේ වැලියුස්ම තමා. ඒ කියන්නේ ඇරේ එකේ තියෙන වැලියුස්ම තමයි මෙතන ස්ටෝර් කරන්නේ. නිකන් ඇරේ එක ඇරේයක් විදිහට තියෙනවා. අපි මෙතන නිකන් මේකක් විදිහට තියාගන්නවා. ඒ කියන්නේ කී වැලියු පෑස් විදිහට මේක මේ තියාගෙන කීප් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔය අපි ඊට පස්සේ මුලින්ම චෙක් කරගන්නවා මේ කම්ප්ලිමන්ට් එක වගේ එකක් මේ අපි කියන අපි ස්ටෝර් කරගන්න දේවල් ස්ටෝර් කරගන්න මේකේ තියනවාද කියලා. තියෙනවා නම් අපි ඒක අරගෙන ඒක රින් කරනවා. මේ 49 ලයින් එකේ තියලා තින්නේ ඒක. එතකොට එහෙම ගන්න නැත්තම් අපි ක්ලෝසින් එළියනේ අපි අර ඇරේ එකයි ඇරේ එකේ ඉන්ඩෙක්ස් එකයි දෙකම දාගන්නවා. මොකද මේ ඉන්ඩෙක්ස් එකක් අතර දාගන්නේ ඇත්තටම ඉල්ලන්නේ ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ දැන් ඔයාලට හිතෙන්න පුළුවන්නේ ඔන්න 9 දුන්න 9 හැදෙනවා මේ 6.3 හැබැයි ඒක නෙවෙයි එයා ඉල්ලන්නේ. එයා ඉල්ලන්නේ 6 තියෙන තැනයි 3 තියෙන තැනයි ඉන්ටර් එකක් විදියට. අන්න ඒ හින්දා තමයි මේ විදියට ගන්නේ. ඔය ගොඩක් වෙලාවට වර්ධින්න තියෙන ප්‍රවණතාවය වැඩි. මම ඒක රන් කරලා වෙන්න නම් ඉතින් ඕම නම් ඔය මෙයාගේ මේන් මෙතඩ් එකේ කෝලින්ග්ස් ටික මේ විදියට තමයි කෝල් කරන්නේ. මේ විදියට කෝල් කරලා පෙන්වන්නේ මේ විදියට. ඉතින් මේ ගොඩක් වෙලාවට හිතන විදිය අනුව තමයි ඔක තීරණය වෙන මුළු කතාවම. ඉතින් අපිට ඒක මෙතන මම නම් මෙතඩ් එක පේස් කරලා ඉවරලා රන් කරලා බලනවා. එතකොට මේ මෙතන තියෙන ටෙස්ට් කේසස් තුන example 1 example 2 3 ඔය ටික රන් වෙනවා. ඊට පස්සේ තමයි සබ්මිට් කරන්නේ. සබ්මිට් කරනකොටත් වැරදි වෙන අවස්ථා තියෙනවා. මේ ඒතකොට ඒක හදලා දාන්න ඕන නැත්තර. මං සබ්මිට් කරාට පස්සේ අපිට බලතැයි අපේ එකේ කම්ප්ලෙක්සිටි එක ඊට පස්සේ මීට වඩා ලේසි ක්‍රම තියෙනවා අපිට ඒව බලත හැකි. මම මේ දැනට යන්නේ Java. මීට දැන් C වලින් එහෙම ඊට වඩා ගොඩක් අඩු මේ මෙමරි එකක් යූස් කරලා අඩු කාලෙකින් මේ 2 මිලිසෙකන්ඩ් ගිහිල්ලා තියෙනවා. ඊටත් වඩා අඩු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මේ එහෙම කරන්නත් පුළුවන් ඇති කියලාත් හිතනවා. මේ ගොඩක් යාවට බලත් හැකි මේකෙන් මේ අපිට ට්‍රයි අවුට් කරත හැකි. ඉතින් මේකේ හොඳකුත් තියෙනවා ඉතින්. කොහොම හරි මට කියන්න ඕනේ මේ ඕවරල් අයිඩියා එක අර ප්‍රශ්න සරල විදිහට රියල් ලයිෆ් එක්සැම්පල් එකක් විදිහට කඩාගත්තනම් ගොඩක් වෙලාවට අපිට ලේසි මේක මේ ප්‍රශ්නේ කම්ප්ලීට් කරගන්න. අතර තියෙන වීඩියෝ එක එච්චරයි 2 සම් එක ගැන මෙතන ගොඩක් හොඳ අයිඩියා එකක් එන්න ඇති. අපි අලුත් ප්‍රශ්නයකින් හම්බෙමු. එතකම් බයි.